Good afternoon. අදත් වෙනද වගේම අපි ඇවිල්ලා ඉන්නවා ලැප්ටොප් ෂෝ එකට. හැබැයි අද ටිකක් බර දවසක් එහෙම නේද CP? විතර ගොඩක් බර දැන් දවසක් ක්‍රිෂ් ඒකට හේතුවක් අපි කියමුද? ඔව් අපි අද කතා කරන්නේ නොනිමින නෑ. කවුද CP නොනිමින කියන්නේ? නොනිමින ජාතිය යශෝරාවේ නන්දාමාලි නැත්නම් අපි කියන්නේ ආදරණීය නන්දා ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් CP මොකක්ද හිතෙන්නේ මේ මොහොතේ වලට? ඇත්තටම මේ ලංකාවට වෙච්ච ලොකු පාඩුවක් ඉතින් දැනනවා වගේම ක්‍රිෂ් මේක හදවතට ගොඩක් දැනෙන මේ සිද්ධිය දැනෙච්ච වෙලේ ඉඳන් හේතුව මම පොඩි කාලේ හැදුනේ නන්දාමාලිගේ සින්දු එක්කලා අපේ අක්කා ප්‍රැක්ටිස් කරපු සින්දු අපේ තාත්තා ප්ලේ කරපු සින්දු ඒවත් අහගෙන තමයි මම පොඩි කාලේ ඉඳන් හැදුනේ. ඉතින් එයාගේ ප්ලේලිස්ට් එකේ ඒ නන්දාමාලිගේ ප්ලේලිස්ට් එකේ ගොඩක් සින්දු මගේ හිතේ තියෙනවා දුවනවා හැම වෙලේම එයා ගොඩක් හැදුවේ සින්දු හදවතටම දැනෙන ඒවා. අනිවාර්යයෙන්ම. ඒක ජීවහම මට පොඩි දෙයක් කියන්න හිතුණා. CP බලන්න නැති මොකද මම නේද කළු ඇදගෙන කියලා. ඒකට විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය ඕගොල්ලන්ට තව ෂුට්ටක් අපිත් එක්ක කරගෙන ඉන්න. මම කියන්නම් මේ විශේෂත්වය මොකද නන්දාමාලිනිව ජීවමානව දැක්කසය මට නන්දාමාලිනිව දැක්ුණු තැන මම ඔයගොල්ලොත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකේ මැදදී බෙදා ගන්නවා. අපිත් එක්ක ඉන්න. අපි අපේ කෙනෙක්ට කතා කරලම ඔයාට අද දවස කවුද කියලා මතකද තියෙනවා? අද 20 කීයද? අද 23. 23 තමයි නන්දාමාලිනී ඉපදුනේ. අද තමයි හරියටම අවුරුදු 83ක් වෙන්නේ. අද නෙමෙයි අතර ඊයට. මේ 22 අද 23. ඒක අවසන් ගමන් යන්නේත් ඇවිත් දවසම. මේකත් වඩා දෙයක් තියෙයිද? සංවේදී අවස්ථාව. අතිශය සංවේදී අද දවස් ටිකක් සංවේදී නමුත් අපි බලමු ඇය වෙනුවෙන් ඇගේ ජීවමානත්වය අපෙන් කවදාවත් නැති වෙන්නේ නැහැ. නමුත් අපි බලමු කොහොමද අපිට ඇගේ මතකයන් තුළට යන්න පුළුවන්. මේ ඉන්න හැම කෙනෙක්ටම ඇස් එක මතකයක් ඇති. ඇගේ සින්දුවක් එක්ක මතකයක් ඇති. ඇගේ ගීතයක් එක්ක මතකයක් ඇති. ඇය දීපු වොයිස් කට් එකක් එක්ක මතකයක් ඇති. ඉතින් ඒකත් එක්ක අපි ඊළඟ කෙනාට කතා කරන්න ඉස්සෙල්ලා පොඩි විවේකයකට ගිහිල්ලා ආපහු එමු. ඉතින් අපේ ජාතිය යශෝරාවේ නොනිමින නන්දා ගැන කතා කරලා හිටු මොහොතේ CP අම්මෙන් අපිට පොඩි පටලැවීමක් වුණා. ඒ පටලැවීම ගත කළ යුතුයි. ඔව් ක්‍රිෂ් ඇත්තටම නන්දාමාලිගේ උපන්දිනේ අගෝස්තු මාසේ 22 23 අද අවසන් ගමන් යන්නේ 22 ඉතින් එක දවසක් කලින් ඉතින් රාජකාරී වල කළා යනවා. ඉතින් අපි අද කතා කරන්නේ මේ ඉන්න හැම කෙනෙක්ටම මේ බලන් ඉන්න හැම කෙනෙක්ටම ඇයව විශේෂයෙන් දැනෙච්ච ගීතයක් ඇති. අන්න ඒ සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ. ඒක කොහොමද දැනුනේ? කොයි විදිහට දැනුනේ කියන එක සම්බන්ධයෙන් කතා කරලා අපි ගීතයක් ගායනා කරලා ඒ රසයත් දැනගන්න බලාපොරොත්තු වෙනවා CP. ඔව් ක්‍රිෂ් ඉතින් නන්දාමාලිනී කියන්නේ එක පාරකට විතරක් කොටු වෙච්ච ගායිකාවක් නෙමෙයි. එයාගේ බොහොම විශේෂත්වයක් තිබුණා පොඩි. මොකද එයාගේ බේස් වොයිස් එක මේ ලංකාවේ කාටවත් තිබුණේ නැහැ ගායිකාවකට. සෝ ගායකයෙකුට. හරි හොඳ වචනයක් කිව්වා බේස් වොයිස් එක. බේස් වොයිස් ඇත්තටම නේ. ජාතියේ හඬේ අනන්‍යතාවය. ඉතින් මට මෙහෙම දෙයක් හිතුණා. මම හිතන්නේ මේ වෙනකොට අපේ කලාකාර බොහොම දෙනෙක් අපි හිතන්නේ අභාවප්‍රාප්ත වෙලා තියෙනවා. මට මෙහෙම චූටි දෙයක් හිතුණා මේ කතන්දරේ කතා කරලා නන්දාමාලිනීගේ නික්මෑමත් එක්ක. එහෙ දැන් හරි ලස්සනද නේද? ඒ ගොඩක් ලස්සන ඇති. ඒ ලස්සන කතාවත් එක්ක අපි අංජනාට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඇයව දැනෙච්ච හැටි දැනෙච්ච ගීතය ගැන අපිත් එක්ක බෙදා හදාගන්න මේ මොහොතේ. ඔව් ඇත්තටම ඇය ගැන මට දැනුණ විදිහ කිව්වොත් එහෙම මම ගොඩාක් කාලෙදී හරි ලස්සන සින්දුවක් අහලා තියෙනවා. මම ඒක නිතරම වගේ අහන සින්දුවක්. මම හිතන්නේ ඇයිගේ මම අහපු පළවෙනි ගීතය එය. ආයන්න කියන්න ලොවටම ඇහෙන්න. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම මේක අහලා ඇති කියලා. හරිම ලස්සන සින්දුවක්. ආයන්නෙන් පටන් ගෙනනේ අපි සිංහල හොඩි ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්නකොට මුලින්ම අපි ඔළුවට දාපු සින්දුවක් විදිහට මම ඒක දකිනවා. මට මතකයි මම පොඩි කාලේ අර මෙලෝඩිකාවෙන් එක ප්ලේ කර කර ගියේ වටේ යනවා. ඇත්තට මේක අපිට හදවතටම දැනෙච්ච ගීතයක්.
මම දකිනවා එක වොයිස් කට් එකක ඇය කියනවා කුඩා කාලේදී ඇයට දාන්න සපත්තු දෙකක්වත් තිබුණ නැල්ලු. ඇයගේ තාත්තා කට්ට සෙරෙප්පු දෙකක්ලු ඇයට අරගෙන දීලා තියෙන්නේ. ඇය ඒක දාගෙනලු පාසලට යන්නේ. ඒ යන අතරමඟ ඇයට කියනවා වන්න කට්ට යනවා කියලා. අන්න ඒ වගේ හරිම කටුක ගමනකින් ඇයගේ ගමන ආරම්භ කරලා ඒ ගමන ඉහළටම දියුණු කරගෙන හරිම දිරිය කාන්තාවක් විදිහට ඇගේ ගමන ආවා. ඇත්තටම ඒක දැක්කම හරිම සතුටුයි. අංජනා කියන කතාවත් එක්ක හරිම එකඟයි. මටත් ඒ අයන්න කියන්න ලෝකම හෙන්න කියන ගීතය පුංචි කාලේ අපි ආපු ගීතයක්. ඉතින් ඒකත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා සහ ඇගේ ජීවිත කතාව තව කියන දේවල් බොහොමයි. මම දන්න දේවල් බොහොමයි, CP දන්න දේවල් බොහොමයි, ඕගොල්ලෝ දන්න දේවල් බොහොමයි. අපි එතනට යන්න ඉස්සෙල්ලා අංජනාගෙන් ලස්සන ගීතයක් නන්දා මාලිනිය වෙනුවෙන් අහලම ඊළඟ තැනට එමු. අංජනා ඔබටයි මේ ආරාධනාව. ඒ ගීතේ තව ගොඩක් දේවල් හිතන්න ඉතුරු වුණා. මම බ්‍රේක් එක වෙලා පොඩ්ඩක් හිතුවා. මොනවද වැඩ හිතුනේ?
සින්දු ගැන අපහු සින්දුව කියන්නේ මම වෙනම විදිහට හිතුවා. මට දිනනේ පොඩි කොල්ලෙක්. එයා ඉස්කෝලේ යන පළවෙනි දවසේ දෙක වසරේ ඉන්න මල්ලිලා කියන්නේ පුතාලා පොඩි අය එනවනේ මල්ලිලා එකතු කරගෙන යන්න. එතකොට මගේ දරුවට ඒ සින්දුවත් එක්ක කොහොම වෙයිද කියන තැනට අමුතුම ලෝකයකට මම ගියා. අමුතුම තැන ටචින් පොයින්ට් එක. ඉතින් ක්‍රිෂ් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න නම් සින්දු මං හිතන්නේ ලංකාවේ ඒ රේන්ජ් එකේ එහෙම සින්දු කියන්න පුළුවන් කෙනෙක් ආයි බිහිවියද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒක ලොකු ඉස්සරහටම කියන්නේ දැන් ඇය ජීවත් වෙන අපිත් එක්ක නොනිමිනේ ඇය අපිත් එක්ක ජීවත් වෙනවා. නමුත් අලුත් ගීයක් කියන ප්‍රශ්නාර්ථය හැමතිස්සෙම තියලා යනවා. අනික පොඩි ලස්සන කම්බිනේෂන් එකක් තිබුණා. මහාචාර්ය සුනිල් ආරියරත්න නන්දා මාලිනී මට සිකර්බ අර්ථය සමහරට වෙනස් වුණා. හැබැයි මේ දෙන්න ගොඩක් දුරට එක ළඟ බැඳිලා ගියා. මම පොඩි කාරණාවක් මැද්දෙන් කියන්නේ හිටියා. සුනිල් ආරියරත්න මහත්තයාට ගෙනාවින්න මේ කාරණාව දැන් කියන්න ඕනේ කියලා හිතනවා. අපි මට නන්දා මාලිනී දැනුණ තැන කියන්න සුදුසුම වෙලාව මේක. කතාව ආපු හින්දා. කියමු. 2022 ඔයගලන්ට මතක ඇති ආර්ථික අර්බුදයක් එක්ක ජනතාව එළියට බැස්ස ජනාරගලයකට. මමත් ඒකේ දවස් 60ක් 70ක් හිටපු මිනිස්සෙක්. මේ මගේ මතකය මම මේවත් එක්ක කියන්නේ ඔයගොල්ලොත් එක්ක විදා හදාගන්න. ජනාරගලේ පටන් අරගෙන පළවෙනි දවස් 3 වගේ යනකොට මට මතකයි හරිනම් එක්තරා කණ්ඩායමක් සූදානම් වුණා එතනට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති කරලා පොලිසියෙන් ඇවිල්ලා මේක විසිරුවා හරින්න. මම ඊට කලින් දවසේ ජනාරගලෙට ගිහිල්ලා ගෙදර නිදාගෙන ඉන්නකොට Facebook එකේ Facebook බලනකොට උපුල් ශාන්ත සන්නස්කල දානවා මූණ පෙන්වන්න නේද පොඩි පෝස්ට් එකක්. මෙන්න මෙහෙම ගැටලුවක් වෙන්න තියෙනවා පුළුවන් හැම කෙනාම මේ මොහොතේ ගෝල් ෆේස් එකට එන්න. බැලුවේ නෑ, ඇහුවේ නෑ. ඒ වෙලාවෙම ඉඳගත්තා බස් එක නැගලා යනවා. බස් එක නැගලා ගෝල් ෆේස් ළඟ යනකොට මට එනවා පෝස්ට් එකක්. මොකක්ද දන්නවද තිබුණේ? මොකක්ද? නන්දා මාලිනී සුනිල් ආරියරත්න මහත්තයයි හේමාල් පෙරේරායි නන්දා මාලිනී ජාතික කොඩිය අරගෙන ගෝල් ෆේස් එකේ ඉන්නවා. මාර හයියක් ආයේ. මොකද ජාතිය වෙනුවෙන් පෙනී හිටපු ජාතියම මොකද ඒ යන මොහොතේ දන්නේ නැහැ ඊළඟට කුටිකාල හොස්පිටල් යන්න වේද කියලා දන්නේ නැතුව හිටියේ. මට හම්බුණා මං එතනට මම නන්දා මාලිනීව ජීවමානව දැකපු එකම මොහොත. නන්දා මාලිනීවයි සුනිල් ආරියරත්න මහත්තයවයි හේමාල් පෙරේරායි මට හම්බ වෙනවා. හේමාල් පෙරේරාත් එක්ක මම කතා කරලා අයියේ ආපු එක ලොකු උදව්වක් කියලා කියන ඒ මොහොතේ වොයිස් කට් එකක් දෙන ගමන් නන්දා මාලිනීට කතා කරනවා. ඒක තමයි මගේ ජීවිතේ මතකයක්. මේක අමුතු මතකයක්. අපූර්ව වගේම අමුතු මතකයක්. ඉතින් ක්‍රිෂ් තව කවරි ගෙන්න ගමුද? අනිවාර්යයෙන් ලක්ඩව් ෂෝ එකට. ඔව් ලක්ඩව් ෂෝ එකේ නොමිනේ ගැන කතා කරන්න අපි කාට දෙන්නකට එන්න කියන්නේ. නොමිනේ ඈ ගැන කතා කරන්න මට හිතෙනවා කවිදුට එන්න කියන්නේ. කවිදු එන්න. ඉතින් ක්‍රිෂ් මූඩ් සිං වෙලා අපි ආපහු ආවා. ඒ ගීතේ තව ගොඩක් දේවල් හිතන්න ඉතුරු වුණා. මම බ්‍රේක් එක වෙලා පොඩ්ඩක් හිතුවා. මොනවද වැඩ හිතුනේ? සින්දු ගැන අපහු. සින්දුව කියන්නේ මම වෙනම විදිහට හිතුවා. මට දිනනේ පොඩි කොල්ලෙක්. එයා ඉස්කෝලේ යන පළවෙනි දවසේ දෙක වසරේ ඉන්න මල්ලිලා කියන්නේ පුතාලා පොඩි අය එනවනේ මල්ලිලා එකතු කරගෙන යන්න. එතකොට මගේ දරුවට ඒ සින්දුවත් එක්ක කොහොම වෙයිද කියන තැනට අමුතුම ලෝකයකට මම ගියා. අමුතුම තැන. ටචින් පොයින්ට් එක. ඉතින් ක්‍රිෂ් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න නම් සින්දු මං හිතන්නේ ලංකාවේ ඒ රේන්ජ් එකේ එහෙම සින්දු කියන්න පුළුවන් කෙනෙක් ආයි බිහිවියද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒක ලොකු ඉස්සරහටම කියන්නේ දැන් ඇය ජීවත් වෙන අපිත් එක්ක නොනිමිනේ ඇය අපිත් එක්ක ජීවත් වෙනවා. නමුත් අලුත් ගීයක් කියන ප්‍රශ්නාර්ථය හැමතිස්සෙම තියලා යනවා. අනික පොඩි ලස්සන කම්බිනේෂන් එකක් තිබුණා. මහාචාර්ය සුනිල් ආරියරත්න නන්දා මාලිනී මට සිකර්බ අර්ථය සමහරට වෙනස් වුණා. හැබැයි මේ දෙන්න ගොඩක් දුරට එක ළඟ බැඳිලා ගියා. මම පොඩි කාරණාවක් මැද්දෙන් කියන්නේ හිටියා. සුනිල් ආරියරත්න මහත්තයාට ගෙනාවින්න මේ කාරණාව දැන් කියන්න ඕනේ කියලා හිතනවා. අපි මට නන්දා මාලිනී දැනුණ තැන කියන්න සුදුසුම වෙලාව මේක. කතාව ආපු හින්දා. කියමු. 2022 ඔයගලන්ට මතක ඇති
ආර්ථික අර්බුදයක් එක්ක ජනතාව එළියට බැස්ස ජන අරගලයකට. මමත් ඒකේ දවස් 60ක් 70ක් හිටපු මිනිස්සෙක්. මේ මගේ මතකය මම මේවත් එක්ක කියන්නේ ඔයගොල්ලොත් එක විදා හදාගන්න. ජන අරගලේ පටන් අරගෙන පළවෙනි දවස් 3 වගේ යනකොට මට මතකයි හරිනම් එක්තරා කණ්ඩායමක් සූදානම් වුණා එතනට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති කරලා පොලිසියෙන් ඇවිල්ලා මේක විසිරුවා හරින්න. මම ඊට කලින් දවසේ ජනාරාලෙකට ගිහිල්ලා ගෙදර නිදාගෙන ඉන්නකොට Facebook නැගිටලා Facebook බලනකොට උපුල් ශාන්ත සන්නස්කල දානවා මූණ පෙන්වන්න නැතුව පොඩි පෝස්ට් එකක්. මෙන්න මෙහෙම ගැටලුවක් වෙන්න තියෙනවා පුළුවන් හැම කෙනාම මේ මොහොතේ ගෝල් ෆේස් එකට එන්න. බැලුවේ නැහැ, ඇහුවේ නැහැ. ඒ වෙලාවෙම ඉඳගත්තා බස් එක නැගලා යනවා. බස් එක නැගලා වෝල් ෆේස් ළඟ යනකොට මට එනවා පෝස්ට් එකක්. මොකක්ද දන්නවද තින්නේ? මොකක්ද? නන්දාමාලි සුරිල්ලාගේ රත්න මහත්තයයි හේමාල් පෙරේරයි නන්දාමාලි ජාතික කොඩිය අරගෙන ගෝල් ෆේස් ඇවිල්ලා ඉන්නවා. මහරහයියක් ආයේ. හැමදාම ජාතිය වෙනුවෙන් පිණි හිටපු ජාතිය මම. මොකද ඒ යන මොහොතේ දන්නේ නැහැ ඊළඟට කුටිකාල හොස්පිටල් යන්න වේද කියලා දන්නේ නැතුව හිටියේ. මට හම්බුණා මං එතනට මම නන්දාමාලිනිව ජීවමානව දැකපු එකම මොහොත. නන්දාමාලිනිවයි සුරිල්ලාගේ රත්න මහත්තයයි හේමාල් පෙරේරයි මට හම්බ වෙනවා. හේමාල් පෙරේරත් එක්ක මම කතා කරලා අයියේ ආපු එක ලොකු උදව්වක් කියලාගෙන ඒ මොහොතේ වොයිස් කට් එකක් දෙන ගමන් නන්දාමාලිනිට කතා කරන්න ගන්නවා. ඒක තමයි මගේ ජීවිතේ මතකයක්. මේක අමුතු මතකයක්. අපූර්ව වගේම අමුතු මතකයක්. ඉතින් ක්‍රිෂ් තව කවරි කින්න ගමු. අනිවාර්යෙන් ලැප්ටොප් ෂෝ එකට. ඔව් ලැප්ටොප් ෂෝ එකේ නොමිනේට් ගැන කතා කරන්න අපි කාට දෙන්නකට එන්න කියන්නේ. නොමිනේට් ඈ ගැන කතා කරන්න මට හිතෙනවා කවිදුට එන්න කියන්නේ. කවිදු එන්න. කවිදු මේ සංගීතමය පවුලකින් එන එක්කෙනෙක්නේ. ඒතකොට අපිට කියන්නකෝ මේ නන්දාමාලි ගැන තියෙන ලස්සන මතක වගේම එයාගේ ඔයාගේ හිතට දැනෙච්චම සින්දුව ගැන විස්තරයක්. නන්දාමාලි මට දැනුණම තැනක් තමයි අපි 88 කලබල වුණානේ. එතකොට ඒ කලබලෙදී තරුණ තරුණියෝ ගොඩාක් මැරුණා. එතකොට නන්දාමාලි සහ සුනිල් ආරියරත්න මහත්මයා කොන්සර්ට් එකක් කරනවා පවන කියලා. පවන. ඒ කොන්සර්ට් එක කතා කරන්නේ මේ තරුණ තරුණියන්ට වෙච්ච අසාධාරණ කියන. ඒකේ සින්දුවක් තිබ්බා යදමින් බද විලංගුලා කියන සින්දුව. ඉතින් ඒ කොන්සර්ට් එකට ඇත්තටම මේ තියන්නේ වැඩි කාලයක් මොකද ආණ්ඩුවෙන් මේ නැවැත්තුවා. වාරණයක් ආවා. වාරණයක් ආවා. මම හිතන්නේ අදටත් ඒකේ සින්දු සමහරව හොයාගන්න නැහැ. සමහරව අතිශයින්ම සංවේදී වගේම අර ජාතික හැඟීම් ඇවිස්සෙන දේවල් සින්දු වලින් කියවනවා. ඒ කිව්වම පවන කොන්සර්ට් එකේදී පුතා එක ගීතයක් මතක් වුණා මට. තුන් හෙලේ කියලා ඇතුළේ සිංහලට. බොහොම ලස්සනයි. ඇගේ මයිල් කෙලින් වෙන. ඇගේ මයිල් කෙලින් වෙන ගීත වස්සක්. ඉතින් කවිදු ඔයාට දැනෙච්ච ගීතය මම හිතුවා ඔයාට ඒක මොනවද ඇටි කියන්න දේවල් දෙවි කියලා. ඇත්තටම ඒක තමයි මට දැනුණ දෙයක් තිබ්බේ. ඉතින් තුමීගේ මට දැනුණ සින්දුවක් තමයි යදමින් බද විලංගුලා කියන සින්දුව. ආ තුමීගේ ආසම සින්දුවත් ඒකද? අනික ආසම සින්දුව. ඒක මේ වචන ටිකක් කියන්න බැරිද මෙහෙම? මතක නැහැ. සින්දුවේද? පොඩි වචන කියනවා. යදමින් බද විලංගුලා මගේ තරගෙන යන මට මතකයි ඉන්දිකටු එන ඇඟිලි තලා දෙතිස් වදේ පමනුවන් අලුත් ලොවක් ගෙන සිටීම දඬුවම් දෙන වරදනම් කුමට එරට අධිකරණය හාවින්සු මිනිස්සු හා නීතිය වලටගේ කාලයක් මම නවත්තපතෙන් චූටි දෙයක් කියන්න. චූටි දෙයක් කියන්න කවිදු ඉන්නතරම. ඔව්. මම හිතන්නේ අපි 88 කාලේ ගැන පොඩ්ඩක් එතනට ගියා. ඒ වගේම තත්ත්වයක් උදා වෙන්න තිබුණා. ඔයගොල්ලෝ මේ බලන් ඉන්න කැමරා ෆෝන් තිබුණ නැත්නම් 2022 ත්. එතෙන්දිත් අපිත් එක්ක හිටගත්තා. AI වැදගත්. ඒ හැම වෙලාවෙම තරුණිය පැත්ත තමයි හිටගන්නේ. අනිවාර්යෙන්ම. 80ට මතක් කරදී ගොඩක් දේවල් එනවා ඔළුවට. අපි මේ ගෙයින් එළියට බහැලා වත්ත පිටි ගොඩක් කරලා ඉඳගත්ත මහරයට. හේතුව තෝප්පු අරගෙන ලෙබන්ස් අරගෙන අපේ මිදුලේ වටේත් කැරකුණා. අක්කයි මම චුට්ටක් ලොකුයි. සමහරට ඒ ඉති කාලේ දේවල් වැරදිට ගියා නම් අපිත් වෙන තැනකින් තිබුණා. ඉතින් ඒ කාලේ පවන සින්දු ඇහෙද්දී අර ඒ දැනිච්ච හැඟීම අදටත් එනවා. ඉතින් කවිදු බොහොම ස්තුතියි ආවට. කවිදුගේ වෙනුවෙන් මම හිතුවා කවිදුවේ ෂෙයා කරපු දේ වෙනුවෙන් කවිදු වෙනුවෙන්
නන්දාමාලිනී වෙනුවෙන් මම සූදානම් කරගත්ත ගීතය කියන්න හොඳ වෙලාව කියලා ඒ අවස්ථාව ආපු එක. පූර්විකාවක් සැපයුවා. පූර්විකාවක් සැපෙච්ච එක. එහෙනම් ඔයාලට අවස්ථාව. බොහොම ස්තුතියි. යතමින් බඳ විලංගුල මගේ පුතාරගෙන යන්න ඉන්දි කටු එන ඇඟිලි තලා දෙතිස් වදන පමුණුවන්න අලුත් ලොවක් ගැන සිතීම දනුවම් වෙන වරදනම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් නටන අතර නරුම යහළු එවිලියන් පන්දු කෙලින අතර නිතර පාසැල්වල අමනයන් රට ගිනිගෙන ඇති බව දුටු මගේ එකම පුතණුවන් ඒ ගිනි නිවන මග සෙවීම වරදක්දැයි මට කියන්න යතමින් බැඳ විලංගුල මගේ පුතා රැගෙන යන්න ඉන්දි කටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම දනුවම් දෙන වරදනම් කුමද එරට අධිකරණය නීතිය සහ විනිසුරන් ගන්නා රටට කෙලින මිහරකුන් වැනි පුතුන් කුමටද මට මහවිරුවෙකි සිරගෙයි මල මගේ පුතුන් කෝටි ගණන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන් කිරිමව් ලෙස මම ඉන්න එවන් පුතුන් ළඟ උතුම් යතමින් බැඳ විලංගුල මගේ පුතා රැගෙන යන්න ඉන්දි කටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම දනුවම් දෙන වරදනම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් දේවල් අහලා තිබුණා. ඔව්. දෙතිස් වදේ පමුණුන හැටි. මොනවා කියන්නද? අපි මම පොඩ්ඩකට කලින් කිව්වා. ඕගොල්ලෝ මේ හැමදේම බලලා කැමරා ෆෝන් එක නැත්තම් අපි කොහෙද කියලා දන්නේ මම චූටි දෙයක් කියන්නම්. ඒකත් එක්ක පොඩි එලිසිට තව මතක තැනක්. මට අම්මා කතා කරලා කියනවා වාඩි කරලා පුතේ යන්න එපා 88 89 මතක නේද කියලා. මම එතනද කියනවා මට 88 89 කවර ෆෝන් තිබ්බේ නෑ අම්මා කියලා. මම එළියට වයින්නවා. ඉතින් මේ සුන්දර මතක මේ මතක ඇවිස්සන ගීතත් එක්ක තවදුරටත් එක අපි එකතු වෙමු. මේ නන්දා අපේ ජාතිය යශෝරාගත් එක්ක පොඩි විරාමයකට ගිහිල්ලෙමු. මේ වලත් ඉතින් අපි ආයෙත් එකතු වෙනවා ලැප්ටොප් ෂෝ එකත් එක්ක රිෂ් මට අද පොඩි වැඩක් වුණේ කියලා යද්දි ගල පටන් ගන්නද කියන ඒමල් පෙරලා කියලා කියවන ඒමල් පෙරනේ ඒමල් රණසිංහ ඒමල් රණසිංහ තමයි හම්බුනේ නන්දමාලී සහ සුනිල් එක්ක ඉතින් සිටි අපි තව කෙනෙක් ආරාධනා කරන්න අවශ්‍ය නේ මොතේ ආරාධනා කරන්න ගලි මට චුටි දෙයක් මතක් කරනවා. ඔව්. සොන්බුන් නැවබඳ දියපත්‍රියයි එමිහිට අත්හල මැන මට අත්හල මැන ඔබ මෙතුවක් මට දෙන්නේ සෙනෙහස දැස පියාගෙන මා බිලිතීතිය ගැඹරට කැලවී යනු මැන මේ විපතින් සිත දෙලිකොට රුවල් දිවි ගිය නෞකාවේ මගේ හිතට බොහොම දැනෙච්ච මාව සංවේදී කරපු සහ අදටත් සංවේදී කරන ගීතයක්. මම දැන් කොහොමද මේ වචන ආවේ කොහොමද ඒ තනුව හැදුනේ කොහොමද ඒ ගායනා වෙච්ච ලස්සන උනේ කියලා. ඒ තරමට හදවතට දැනෙන දෙයක්. කතා කරන්න නම් ගත්තොත් අපි දෙන්නට මේ කතා කරලා ඉවර කරන්න පුළුවන්. ඉතින් එතනට නෙවෙයි අපි යන්න ඕන අපිට තව ගොඩ දෙනෙක් එක්ක ඉන්න ඕගොල්ලොත් එක්ක තව දෙදා ගන්න දේවල් තියෙනවා. අපි කාගාවට යන්නේ. මම මේ වෙලාවේ ආරාධනා කරන්න කැමතියි
සුසිලට සුසිලට ඉතින් සුසිලා ජීවිතේ ගොඩාක් දුර තල් දෙකපු කෙනෙක් කල් යොපු කෙනෙක් නන්දාමාලීව අපිටත් වැඩි හොඳට දැනෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. මොනවද ඔබතුමීට තියෙන්නේ නන්දාමාලී ගැන මතක? නන්දාමාලිනී අමරණීය මතක ගොඩක්. ඒක කියලා නිම කරන්න බෑ. නම්බරණීය මතක ගොඩක් අපිට දීලා අද දවසට අපි සදාටම ගෙන්වී යන නන්දාමාලිනී ඔබේ ගුණ කොහොම කියලා නිම කරන්නද? ඇත්තටම බෑ. ඇය සම්බන්ධව තියෙන හොඳම මතකේ මතක් කරගන්න. හොඳම මතකේ නම් ඇත්තටම මට හතතර දැනෙච්චම මතකේ නම් 88 89 පවන වැඩසටහන. ඒක මම හදවතට දැනුණා. මොකද මට බාල සහෝදරයෙක් කෙනෙක් හිටියේ නැති උනේ 89 ජූලි මාසේ 24 වෙනිදා. සංවේදී ඉතින් ඒ කාලේ සින්දු නීතිය සහ ඒවට ගිය නීතියගේ ගැන අපිට අපි හිතලා අහලා තියෙනවා. ඒක කතා අපි අහලා තියෙනවා නේද? ඒ කාලේ වුණා මෙහෙම වුණා කියලා අපි අහලා තියෙනවා. හරි අමාරු කාලයක්. ඒවා හදවතට දැනෙන්නේම අපිට වචනවත් දෙන්න ඒ තරම් අපිට කියන්න අදහස් ගොඩයි. නමුත් මේ වෙලාව ඒක අපි දන්න නිසා දන්න නිසා අපි යමු වෙන පැත්තකට යමු. ඔයාට අම්මාගේ දැනෙච්චම ගීතේ මොකක්ද හේතුව මොනවද? ඔව් අපි කලින් රසිකාවෙකුත් කිව්වා වගේම මට ගොඩාක්ම ආස කරන සින්දුවද මගේ දරුවෝ දෙන්නට මම අකුරු කියන විට මම හරි ආසාවෙන් කියපු සින්දුවද මගේ හැමතැනම මේ අකු අයන්න කියන ලෝකටම හෙන්න ඒක හරි ඉස්කෝලේදී මට මතක් වුණා මගේ දරුවන්ට ඒක මං කිය තමයි දරුවෝ ආසාවට අකුරු ලියන්න පුරුදු කරේ මං ඒ සින්දුව කියලා ඒක තමයි මම ගොඩාක්ම හදවතට දැනුණා ඒ සින්දුව මේ තව හදවිල කලබන පින්ජල රේඛා ගොඩක් හදවතේ දැනෙච්ච සින්දුවක් අම්මාවරු කියන සින්දුව පුදුම විදිහට පද ගැලපීමක් එක්ක ඉතුමියගේ වදනින් මේ සින්දුව හදවත් කරට කාවත් වෙන අම්මා අපි කිසිම කෙනෙකුට ලෝකේ අමතක කරන්න බැරිම කෙනා ආදරණීය අම්මා ඒක හදවත් වලට මොනතරම් එතුමියගේ ගැඹුරු කතාවෙන් අපිට කියලා තියෙනවද අපි ඇත්තටම කියලා නිම කරන්න බෑ ඒක තමයි මට කියන්න තියෙන මේ වෙලාවේ සුසිලත් අද ඔයා අපිත් එක්ක බෙදා ගන්න කීතේ මොකක්ද අද මම බෙදා ගන්න හිතුවා හදවිල කලමන පෙන්ජල රේඛා කියන සින්දුව. සුන්දර ගීතයක්. ඒ ගීතය අපට දැනුනේ කොතනද? කොයි විදිහටද? චුට්ටක් කියමු. පොඩ්ඩක් පූරිකාවක් දෙන්න. පස්සේ ගීත ගායනා කරමු. ඒක දැනෙච්ච තැන් නම් ගොඩක් තියෙනවා ඉතින්. එකම එක තැනක් සංගීතයේ පෙන්ජල රේඛාවක් ගැන හදවතට දැනෙච්ච තැන ගොඩක් කාලයකට කලින්. ගොඩක් කාලයකට කලින්. මුල් කාලේ. සින්දුව මුල් කාලේ. තමයි සුසිලත් ආරාධනා කරනවා ගීතේට. ඔව්. හදවිල කලබන පෙන්ජල රේඛා. Sangre
ස්තුතියි ඔයාට. දෙයක් මතක් වුණා. ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය මොකක්ද සිපි? අල්ම වර්ණ රන්මුතුදුවද? රන්මුතුදුව චිත්‍රපටයට අතගේ දායකත්වයේ තිබුණා. චුටි දෙයක් මතක් වුණා. අපූර්ව සංසිද්ධියක්. ඔව්. ඉතින් නන්දාමාලිගේ පළවෙනි ගීතේ මතකද? ඔයාම කියන්නකෝ. මතක් කරමු. මම හිතන ඔඩියන්ස් එකට මතක ඇති කියලා. අපි ළඟට එන එක නෑ නහම. කවදාද එළියට ගිහින් නම් හිතන්නේ? ඔයා පූර්වකව දීපේ ඔයාම කියන්නකෝ. මම හිතනවා ඊළඟට කේෂව මෙතෙන්ට ගෙන්නන්නේ. කේෂව මයික් එකට අරගෙන මෙතන තියෙනවා. කේෂව කියන්නේ වෙනස් කෙනෙක්. දේවල් වෙනස් විදිහකට දකින පුද්ගලයෙක්. පැහැදිලිව. කේෂව නන්දාමාලිගේ ඔයාට දැනෙච්චම ගීතයයි ඒ ගීතේ දැනුනේ කොයි විදිහටද කියන එකයි අපිත් එක බෙදා ගන්න. මේ වගේ වයි. ඔව්. පුංචි කාලේ මම යනවා එයාගේ මොන ගීතයක් පොතේ අකුරු ලියනකොට කනට ඇහිලා හිතට දැනෙච්ච සින්දුවක් විදිහට ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම උදේ ඉස්කෝලේ යදී ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම සින්දු දාලා තියෙනවා. ඒ සින්දු වලින් අපිට ලොකු ශක්තියක් අපේ ඇතුළේ අනිවාර්යයෙන්ම දේශාභිමානී ගීත. එහෙම සින්දුවක් නිතරම ඇහි සින්දුවක් තමයි මගේ හිතේ මම ගෙස් කරලා බලන්න. ඔව් කියනවා. තුන් හෙලේ කරලා ඇතුළද? හරියටම හරි. ඒ සින්දුවේ තියෙන අමුතු ජවය. ඒ ජවයත් එක තමයි ඉඳගත්තේ අකුරු කරන්නේ. ඉතින් කවදාවත් අමතක වෙන්නේ නැහැ ඒ සින්දුව. ඒ සින්දුව මම හිතන්නේ ඒකත් මගේ මතකයේ නිවැරදි නම් මම නිවැරදි කරන සිපි පවන වැඩසටහනම ගීතයක් අහනවා කියලා තිබුණා මම දන්න විදිහට ඒ ගීතය. මටත් මතක විදිහට ඒක එකක්. අපි නැවතත් එනවා නන්දා කොතර තරුණයන්ට ආදරය කරාද. 83 ට පාතවන් ඔන්න මෙන්න කියලා තියෙද්දි අපි හැරලා යද්දි හිතින් කොච්චර තරුණද හැමදාම කොන්දේ සිගර හිතුව තරුණයත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. ඉතින් කේෂව තව මොනවද අපිත් එක්ක තව කොටසක් මම හිතන්නේ වචනයක් දෙකක් එකතු කරන්න තියෙන්නේ. ඒ පහන කොහොමද නිවෙන්නේ අපේ හදවතේ තියෙනවා. ඒ සින්දුව මගේ හිතට වැච්ච සින්දුව මම මරණකම් මගේ හදවතේ තියෙන ඒ වගේම නන්දාමාලි කියලා කෙනෙක් අපේ අතර දැන් මේ වෙනකොට නැති වුණත් සදා මතකයේ රැඳෙනවා. ඒක ඉතින් නියතයි. තව හොරා කීපයකින් අපව ඉන්නේ නැති ගමනක් යන්න ඉන්නේ. ඔව් නේද ඒක තමයි. අපි හැමෝටම මේක තමයි. නමුත් අපි හැමෝටම සිද්ධ වෙන්න ඕන දේ තමයි මතකය ඇයට මේ මතකය ලැබෙනවා වගේ හොඳ මතකයක් ඉතුරු කරලා යන්න ඕනේ. අපි අපේ ශරීරයෙන් නික්ම ගියත් අපේ මතකයන් මනසේ රැඳිලා තියෙන්න ඕනේ. ඉතින් ඒෂව මේ දේශාභිමානී ගීතේ සුන්දර ගීතේ ගායනා කරනවට ආරාධනා කරන ගමන් මේ මොහොතේ වට සමුදිනවා ඔබේ වාගේ ගීතයට. බොහොම ස්තුතියි. මම මේ සින්දුව මේ වෙලාවේ ඇවිදින් ගායනා කරන්න ඉඩ ලබා දුන්නා කියන්නේ. කේෂවගේ අවස්ථාව. Thank you.
හිතට වදින ගීතයත් එක්ක සිංහයන්ගේ දේශය සිංහයාගේ දේශයත් එක්ක මේ මොහොතේ පොඩි විරාමයකට ගිහිල්ලා ඊළඟ චුට්ටක් ආපහු කතා කරමු මේක. අනිවාර්යෙන් අපි පොඩි විරාමයකට ගිහිල්ලා ආපහු එනවා. ඉතින් සිංහ දේශයට අද ඉඳන් සිංහ දේනුවක් අයින් වෙනවා. වචන වලටත් කරගන්න අමාරුයි සිපි දෙන්න හැකියි මේ මොහොතේ. අපි හැමෝම ඉමෝෂනල්. මම හිතන්නේ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ලංකාවේ අද දවසේ අදට වෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේක බලන් ඉන්නව නන්දාමාලිගේ ආත්මය ඇවිල්ලා බොහොම සතුටු වෙයි. ඒ සතුටු වෙනවා ඇති සහ ඒ නික්මයාම සිපි මට තවමත් වචන වලට පෙරලන්න බැරි තත්ත්වයක මම ඉන්නේ මොනවා වුණත්. ඇය කියන්නේ අපිට හිතා ගන්න බැරි විශාල අපි කියන්නේ නන්දාමාලිනී කියන චරිතයක් වශයෙන් ගත්තොත් බොහොම කුඩා චරිතයක්. හැබැයි යගේ සංගීත දිවියයි යගේ සම්පූර්ණ සෝල් එක ගත්තොත් අපිට හිතා ගන්න බැරි තරම් විශාල දැවැන්ත චරිතයක්. අපි ඊළඟ චරිතය ගැන කතා කරන්න. එනවා සෙව්වන්දිව ගෙන්නන්න මෙතෙන්. සෙව්වන්දි එන්න. මම කතා කරගමු. සෙව්වන්දි ඔයාගේ නැදීම ඔයාගේ මතක සටහන් මොනවද නන්දාමාලිනී ගැන? ඒක ඔයාලට දැනෙච්ච හොඳම ගීතය, විශේෂම ගීතය මොකක්ද? ඒ ගැන විස්තරයක් කියන්න අපිට. දෙයක් ඒ ගීතයේ පදයක් හෝ පද පේලියක් ඇතුළට දැනිච්ච. ඒකත් අපිත් එක්ක ඔය අතොතතුරේම ඉක්වෙන්න කියමු. ඔව් නන්දාමාලිනී මහත්මියගේ වැඩිපුරම මට මගේ හදවතට දැනෙච්ච ගීතය තමයි සෙනෙහස නැතිදා සිතද බොළඳ වී ලෝම ආදරේ කියපු. ඉතින් ඒ සින්දුවත් එක්ක ගත්තොත් මගේ පෞද්ගලික වශයෙන් ගත්තොත් ඇත්තටම මේ අම්මාවගේ ගීතය. ඔව් මම වෙනම ලියුණාදෝ කියලා හිතෙනවා. නන්දාමාලිනීගේ විශේෂත්වය තමයි එයා කියන සින්දුව අපේ හදවතේ ගැඹුරුම තැනට වැදෙනවා, සංවේදීව තැනට දැනෙනවා. ඒක තමයි එයා මේ තරම් විශේෂ චරිතයක් වෙලා තියෙන ලංකාවේ අපි අහමු. ඔව් මේ අද වැඩසටහන පිළිබඳව කතා කරගත්තොත් අයියේ පොඩි වාක්‍ය දෙක තුනකින් මම ඉවර කරන්න. ඇත්තටම මම නන්දාමාලිනී මහත්මිය ගැන අහලා නොතිබුණු නන්දාමාලිනී මහත්මිය ගැන ලියවුණු ගී සහ කියවුණු ගී ඒ වගේම විශේෂයෙන් කියවුණු ගී ඒ වගේම බොහෝ කතා සහ ඒ ගීවල තේරුම අර්ථය මොකක්ද කියන එක අර පැහැදිලිව මම දැනගත්තා. මොකද මම මීට කලින් දැනගෙන හිටපු නැති ගොඩක් දේවල් දැනගත්තා. ඇත්තටම මේ වැඩසටහන සහභාගී ඔබ හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද අර මම මීට කලින් අහලා අත්දැකීම් ලැබලා තිබ්බ නැති ගොඩක් දේවල් මම දැනගත්තා හින්දා. අපූර්වයි. සෙව්වන්දි වචන කීපයක් වඩා කියන්න පුළුවන් දෙක ගීතයක චූටි වචන පදමාලාව පද පෙළිය. අම්මාවරෝ නැති දරුවන්ගේ සංකා දුක් කවුද දන්නේ? ඒ දුක දන්නා අම්මාවරුමයි යම්මතු දිනයක බුදු වන්නේ. සංසාරේ මතු බුදු වන්නේ. ගැඹුරු තැනට දැනුණා. තමයි අයියේ මේ මට එක ඉල්ලීමක් කරන්න තියෙනවා. මොකද නන්දාමාලිනී මහත්මියගේ සෝජනීය අභාව ප්‍රාප්ත වීම නිමිත්ත කොටගෙන විනාඩියක නිශ්ශබ්දතාවයක්. ඔව් අපි මේ වැඩසටහන අවසානයේදී ඒකට අවස්ථාව දෙන අතර අනිවාර්යයෙන්ම අපි ඒ ලබා දෙන අතරතුරේ CP ඇත්තම කඳුලක් අහයි. ඇත්තම කඳුලක් මොකද මේ අපේ සමුගන්නේ ජාතියම මවක්. පැහැදිලිද? ඒක වචන වලට කියන්න බෑ. ඒක දැනුණු කෙනාට දැනෙන නිසා කොහොමද කියන්නේ? බොහොම සංවේදී දැනකට අපි එකගෙන ආවා. සෙව්වන්දි ඒකට බොහොම ස්තුතියි. මේ මොනවා කියන්න දෙයක් තියෙනවද? මේ අවස්ථාව මට ලබා දුන්න ඔබ දෙපළට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සෙව්වන්දි අපෝ යන්නේ.
CP අපිට කාලයට ටිකින් ටික හරස් වෙනත් වෙනවා. අපි ඊළඟට කාගාවට යන්නේ. අපිට තව ඉතුරුලා ප්‍රසාදී ප්‍රසාදී මේ වගේ අවස්ථාවක්. මයික් එක අරගෙන ප්‍රසාදී ඔයාලට සෑහෙන මතක ඇති මොකද තාත්තා කියන්නේ සංගීතවේදී ඒකත් එක්ක ඔයාලට ගොඩක් මතක සටහන් ඇති නන්දාමාලිනීගේ ගීත සම්බන්ධයෙන් මොනවද කියන්නේ? ඔව් මම මුලින්ම කියන්න ඕනේ මටත් ඉස්කෝලේ යනකොට ඉස්සෙල්ලාම හිත සින්දුවක් තියෙනවා. අපේ කලින් ආපු අංජනා කිව්වා වගේ අයන්න කියන සින්දුව තමයි මාත් මුලින්ම ආදරය කළේ. ඊට පස්සේ කියන්නේ හැමදාම ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ උදේට දාලා තියෙන අපිට සින්දු. ඒකට අනිවාර්යෙන් නන්දාමාලි මහත්මියගේ ගීත 3-4ක් ඇහෙනම තමයි. මගේ හිතට ගොඩක්ම දැනුණු සින්දු කිපයක් තියෙනවා. නමුත් මම වැඩිපුර ආස එකක් තමයි අම්මාවරුනි කියන ගීතය. මොකද මට ඒක මේ ගොඩක් අර වෙලාව කියන්නේ මට ඒක ඇත්තටම අම්මත් එක්ක පොඩි හරි රණ්ඩුවක් වෙච්ච ගමන් කොහේදී හරි ඔය සින්දු මට අහන්න ලැබෙනවා. ඒක මට ගොඩක් දැනෙන දෙයක්. මොකද ඒක අර අම්මාවරුනි දරුවන්ගේ සංකා දුක් කවුදෝ දන්නේ කියන ටික සෑහෙන දැනලා තියෙනවා. ඒ වගේම තමයි නන්දාමාලි මහත්මියගේ අපිට කියන්න දෙයක් නැහැ. මොන පැත්තටද ගීතයක් නිර්මාණය වෙලා නැත්තේ කියලා. දේශාභිමානයේද, ආදරයේද, විරහවද, එතකොට ළමයින් වෙනුවෙන්ද, සහෝදරත්වය වෙනුවෙන්ද කියන්න කිසි දෙයක් නැහැ. විමුක්ති ගීත අපි ඉස්සෙල්ලා කතා කරා. ඒ කියන්නේ අපේ all round කෙනෙක්. ඉතින් ශ්‍රීලංකීය සංගීතයේ ඔව් මට CP ඔය කතාව අතරේ පොඩි දර්ශනයක් මතක් වුණා. නන්දාමාලිනී මහත්මියගේ දේහය තියෙනවා ගෙනල්ලා සුනිල් ආරියරත්න මහත්මයා පැත්තක ඉන්නවා. මේක සත්‍ය සිද්ධියක් මම දැක්ක දෙයක්. සුනිල් ආරියරත්න මහත්මයා නන්දාමාලිනීගේ දේහයෙන් ඉඳලා ඇයට සමුදෙනවා. ඒක හරිම සංවේදී තැනක්. ඒක ඔයගලන්ට මම මේ කියන මොහොත ඔළුවට අරගෙන බලන්න කොහොමද නේද කියලා පුළුවන් නම් මේ වීඩියෝ එක හොයාගෙන බලන්න ඔයගලන්ගේ හදවත පසාරු කරගෙන මේ මොහොත. ඉතින් අපි I'm speechless. ඉතින් ප්‍රසාදී මම හිතනවා නන්දාමාලිනී මහත්මියට දරුවෝ කරන්න ඔයා ලෑස්තිලා ඉන්නවා මේ වෙලාවේ ගීතයකින් මොකක්ද අපිත් එක්ක මේ මොහොතේ ගායනා කරන්න බලාපොරොත්තු වෙන ගීතේ? මම තෝරගත්ත ගීතය තමයි අම්මාවරුනි ගීතය. මට දැනුණු ගීතයක් හින්දා. අපි අහන්නේ නැහැ ගීතේ දැනුණ තැන මොකක්ද කියලා මොකද මොන ගීතෙම දැනෙනවා. ප්‍රසාදී ආරාධනා.
සුළුලෝ සිට අතපා ඒක කඳුළු බලපෑම. මම හිතනවා එයාට යන්න වැඩි තරක් නැහැ සුළුලෝ කැරෙන්න. පැහැදිලි. ලංකා වාසීන්ගේම කඳුළු ප්‍රසීලිය මම හිතනවා. මම හිතන්නේ සීපී අර දෙවනි වතාවටත් හැට කඳුලක් ආවා. අනිවාර්යෙන්ම. හරි. දැන් මේ මොහොතේ අපිත් එක්ක කතාව බෙදාගත්ත නැති කෙනෙක් ඉන්නවා. එකම කෙනෙක් ඉන්නවා. එකම කෙනෙක් ඉන්නවා. සීපී කියන්නේ ඔයාගේ ආසම හිතන දෙන්නෙක් ඉන්නවා කියලා. ඔයා පොඩි වචනයක් අහන්න දෙනොත් හොඳයි කියලා හිතෙනවා. හොඳයි. කියන්න බලන්න කවුද කියලා. රක්ෂිත විජේ. ඔව්. පොඩි වචනයක් අහන්න ඕනේ අද දවසේ. අනිවාර්යයෙන්ම. නන්දා මාලිනී කිව්වම මට දැනෙන්නේ මම සින්දු අහලා තියෙනවා 100,000 ගාණක්. ඔය 100,000 ගාණ අතරින් මගේ සෝල් එකට ස්පාර්ක්ස් දීපු ගොඩාක් සින්දු තියෙනවා. ඒ කියන්නේ ඒ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කවදාවත් නැති වෙන්නේ නැති සින්දු. උදාහරණයක් ගත්තොත් මගේ මේ හાર્ට් එක පසාරු කරගෙන ගිය ෆීලිං එක කොච්චර ඒ ෆීලිං එක තිබුණත් වැඩක් නැහැ අපිට ඒ ෆීලිං එක අපිට හරියන විදිහට දැනෙන්නේ නැත්තම් මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින් අධිසංවේදී ගීතය. ඔක මට ඇත්තම මම දන්නේ මම ආත්ම ගානක් උපදී තව අවුරුදු 10කින් මම සමාජයට උපදින්න පුළුවන්. ඒක තමයි මේ භවයේ හැටි. කොච්චර මේ නිවන ගැන හිතුවත් ඒ ඉපදින වෙලාවක මට තේරුම් ගන්න පළවෙනි තත්පරේදී මම මේ සින්දුව ඇහුවොත් මට ඒත් දැනේ. එච්චරට මට ඒක දැනෙනවා. මුළු ආත්මෙටම දැනෙච්ච සින්දුව. සෑහෙන දැනෙනවා. මම දන්නේ ඒක දැනෙන්නේ නැති කෙනෙක් ඉන්නවද කියලා ඒ සින්දුව. ලොකු ගැඹුරක් තියෙනවා රක්ෂිත. ඉතින් අපි කියමුකෝ ඒ සුන්දර ගීතයක් සුන්දර කටහඬින් අපිට නන්දා මාලිනී වෙනුවෙන් මේ මොහොතේ කරන්න පුළුවන් ගෞරවයක් විදිහට. අවසාන සෙන්ඩ් ඔෆ් එක. අපේ හම්බෙන්නේ. මේක මම පළවෙනි වතාවට කියන්නේ හැබැයි මම මේ වගේ සින්දුවක් සාමාන්‍යයෙන් පියානෝ එකක් එක්ක එහෙම තමයි මම කියලා තියෙන්නේ. කැරොට් එකක් කියලා නෑ මම. try කරමු. අද ඒ වැස try කරලා බලමු. ඇය වෙනුවෙන්. නොමියන ඇය වෙනුවෙන්. හදවත නැති මිනිසා ඔබ නිත කඳුරේගෙන හිතනගේ ආත්මය අපිත් එක්ක ඇති මෙතන කියලා. මම හිතන්නේ මේ හැම කෙනාටම දැනෙන විදිහ මම හිතන්නේ මේ තරම් දැනෙන ගායිකාවක් තවත් ඉන්නවද? අය බිහිවි. කතා කරන්න තමාරු වෙගෙන නෝයි මොතේ.
ඉතින් එවන් කටුක ජීවිතයක් තුලින් ආපු කෙනෙක් අපිට ගන්න ඇගේ ගීතවලින් නෙවෙයි ජීවිතේනුත් දේවල් තියෙනවා. අපිට ජීවිතේට ගන්න දේවල් කෙබටයි. ඉතින් සීපීගේ ගීතේට අපි යන ගමන් අවස්ථාව ලබා දෙනවා. සීපී ඔබට අවස්ථාව. ඔය සෝන් එක හරියට හાર્ට් එක ඇතුළට දැනෙච්ච කිසිම කෙනෙක්ට තමන්ට එක දවසක් හරි ආදරය කරපු තමන් එක දවසක් හරි ආදරය කරපු කෙනෙක්ට කවදාවත් අවඩක් කරන්න හිතෙන්නේ නැහැ. මගේ ජීවිතේ මම ආදරය කරන කිසිම කෙනෙක්ට
ඕන හිතෙන්නේ මට මොනවා කරත් මට ඒක වෛරයකට පෙරලන්නේ හිතෙන්නේ මට මතක් වෙන හෝස් කාලා ඒ song එක මා සංගත කැමති බව දැනගෙන මම කැමති හින්දා ඒක අයින් කළා මට සතුටක් කියන තැනක් හින්දා මට දුක දෙන්න ඕන හින්දා ඒක අයින් කළා මට හැමතිස්සෙම හිතෙනවා මම කාට හරි ආදරය කරොත් එක දවසකට හරි ආදරය කරොත් එහෙම වෙන්න හොඳ නැහැ ඒ හදවත පසාරු වෙනවා ඒක ඉතින් මට ඒක ඇස්වලට කඳුළු වෙන song එකක් ඒ තරම් මම ආසයි මම හිතන්නේ නන්දාමාලිනී මහත්මියගේ songs heart එක ඇතුලේ ගැවසෙන්න දෙන්න ඕන මිනිස්සු. එතකොට මේ ලෝකේ තව ලස්සන වෙයි. ඇය පතපු ලෝකෙ ඉක්මනටම අපිට දකින්න හම් වෙයි යථාර්ථයක් විදියට. Kuda